හරි ළමයි හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න දෙවෙනි පාඩම ගෙනල්ලා තිනවා. දැන් දෙවෙනි පාඩම ගත්තොත් එහෙම ළමයි අපි පළවෙනි පාඩම ඔන්න කතා කරා. ඊට පස්සේ දෙවෙනි පාඩම කුලක පාඩම. දැන් කුලක පාඩමේදී ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ මොනවද? කුලක පාඩමේදී ගත්තොත් එහෙම අපිට කුලක හඳුනා ගැනීම. ඒ වගේම කුලක අවයව හඳුනා ගැනීම. ඒ වගේම මේ කුලකයක අවයව ලියන්නේ කොහොමද? හරිද? ඉතින් අපි කුලකයක් අඳුනගන්න එක හරියම. ඊට පස්සේ අපි කුලකයක අවයව ටික අඳුනගන්න විදිහත් හරියම. ඊට පස්සේ අපි මේ අඳුනගත්ත අවයව ටික ලියන්නත් දැනගන්න ඕන. ලියන විදිහක් තියෙනවනේ. ඒක දැනගන්නත් ඕන. හරිද ළමයි? ඊට පස්සේ ගත්තොත් එහෙනම් මේ ලියන අවයව අපි තව කියනවා වෙන් රූප සටහනකින් දක්වනවා කියලා. මෙන්න මේ මොනවද වෙන් රූප සටහන් කියන්නේ මොනවද? ඒක අඳලා ඒක අඳින්න තියෙනවා නම් අඳින්නේ කොහොමද? ඒක දක්වන්නේ කොහොමද? පෙන්වන්නේ කොහොමද කියන එක අපි කතා කරනවා ළමයි. ඉතින් මේ ටික තමයි ඔයගොල්ලන්ට කුලක පාඩමේදී 7 වසරේදී කතා කරන්න තියෙන්නේ. හරි ළමයි අපි එහෙනම් පාඩමට යමු. හරිද? පාඩමට යමු ළමයි. එතකොට අපි ගත්තොත් එහෙම කුලක. මොනවද මේ කුලක කියන්නේ? දැන් කුලක කියන එක මම නිකන් උදාහරණ ටිකක් කියන්නම් මෙන්න මේ වගේ. හරිද? මේවා කුලක වලට අයිති වෙනවද නැද්ද කියන එකක් බලමු. මම ඔන්න පළවෙනි එක කියනවා ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක. ඊට පස්සේ අනිත් එක තමයි 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා, තව එකක් තමයි 0ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා, තව එකක් තමයි පන්තික සිටින උස ළමුන්, තව එකක් තමයි ලස්සනම මල්. හරිද? ඉතින් මේවයින් ගත්තොත් එහෙම ළමයි මොනවද කුලක? දැන් අපි මේ සෙට් එක ඔන්න මම කිව්වයින් පස්සේ මේ ටිකෙන් අපි කුලක අඳුනගන්නේ කොහොමද? කොහොමද කුලකයක් කියලා අඳුරගන්නේ? අපි ගත්තොත් එහෙම අපි නිශ්චිතවම වෙන් කරලා අඳුනගන්න පුළුවන් ඒවා. හරිද? නිශ්චිතවම වෙන් කරලා අඳුනගන්න පුළුවන් ඒවා, ඒ කියන්නේ හරියටම අපිට නම් කරන්න පුළුවන් ඒවට අපි කියනවා කුලක කියලා. මොකද නිශ්චිතවම හඳුනාගත හැකි නිශ්චිතවම අපිට ගත්තොත් එහෙම මෙන්න මෙහෙම ළමයි අර්ථ දක්වීම තියෙනවා. නිශ්චිතවම හඳුනාගත හැකි දෑ වලින් යුක්ත දේවල් හරිද යුක්ත එකතුවක් අපි කියන කුලකයක් කියලා. නිශ්චිතවම හඳුනාගත හැකි කියන්නේ දැන් මුලින්ම මම මොකද කිව්වේ ළමයි? දකුණු පළාතට අයත් දිස්ත්‍රික්ක. දැන් අපි ගත්තොත් එහෙම ළමයි දැන් දකුණු පළාත ඒ දකුණු පළාතේ තියෙන දිස්ත්‍රික්ක ටික අපිට වෙන වෙනම අඳුන ගන්න පුළුවන් නේද? මේක කියන එක ගත්තොත් එහෙම ළමයි උදාහරණ විදිහට අපි ගාල්ල හම්බන්තොට අන්න එහෙම කියලා අපිට වෙන වෙනම අඳුන ගන්න පුළුවන් නේද? අන්න එහෙම වෙන වෙනම අඳුන ගන්න පුළුවන් නම් එයා කුලකයක් වෙනවා. ඊට පස්සේ මම මොකද කිව්වේ? 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. නැත්නම් ප්‍රථමක සංඛ්‍යා, ඊරට්ටේ සංඛ්‍යා හරි. අපි ඔත්තේ සංඛ්‍යාවක් ගමු හරි. 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා. දැන් 1ත් 10ත් අතර ඔත්තේ සංඛ්‍යා කිව්වම මට වෙන වෙනම ඒවැය තියෙන සංඛ්‍යා ටික ලියලා පෙන්නන්න පුළුවන් නේද? ඉතින් ළමයි අන්න එහෙම ලියලා පෙන්නන්න පුළුවන් නම් ඉතින් ළමයි අපි කියනවා එයාට එතකොට ඒ වගේ අයට කුලකයක් කියලා. ඉතින් ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් මම තව උදාහරණයක් කිව්ව නේද මේ පන්ති සිටින උස ළමුන් කියලා. හරි ළමයි දැන් අපිට පන්තියේ ඉන්න උස ළමුන් කියවම දැක්කම අඳුන ගන්න පුළුවන්. හරිද? හැබැයි ඒගොල්ලෝ අර වෙන්වෙන්ව දක්වන්න අමාරුයිනේ. හරිද? මෙයා උසයි මෙයා මිටි. හරි ඒ වුණාට දැන් අපි ගත්තොත් එහෙම දැන් පන්තියේ සිටින මේ ලස්සන ළමුන් ඒගොල්ලොන් අපිට අඳුන ගන්න පුළුවන්ද? හරි පෙනුමෙන් ළමයි මෙයා අපි කියනවා මෙයා මෙයාට වඩා ලස්සනයි කියලානේ කියන්නේ නේද? මෙයා මෙයාට වඩා උසයි. මෙයා මෙයාට වඩා කොටයි. අන්න එහෙම කියන හින්දා අපිට හරියටම මේ එක තැනකින් පටන් අරගෙන මේ කොන්ට වෙනකන් හරියටම ලියන්න බැරි හින්දා අපි ඒගොල්ලෝ කුලක වෙන්නේ නැහැ කියලා කියනවා. ලස්සන මලුත් එහෙමනේ ළමයි නේද? මේ මලට වඩා මේ මල ලස්සනයි කියන ඇරෙන්න මේ මල් ටික මෙන්න මෙහෙම ලස්සන වෙනවා කියලා වෙලා අපිට කියන්න බෑනේ නේද? ඉතින් අන්න එහෙම අපිට කුලක වෙන් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පොඩි අදහසක් එන්නදී කොහොමද කුලකයක් අඳුනගන්නේ කියලා. මොකද්ද කුලකයක් කියන්නේ? එතන නිශ්චිතවම අඳුනා ගන්න පුළුවන් ඒවා. නිශ්චිතවම අපි මේ අඳුන ගන්න පුළුවන් දේවල් වලට අපි කියනවා කුලක කියලා. ඉතින් ළමයි මේ කුලකේ අයත් වල අරපන් කියන නිශ්චිතවම අඳුන ගන්න දේවල්. අන්න ඒ අඳුන ගන්න දේවල් වලට තමයි අපි අවයව කියලා කියන්නේ ළමයි. මෙන්න මේ නිශ්චිතව අඳුන ගන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ කුලකයට අයත් වෙන දේවල්. ඒ අඳුනගත්ත දේවල් ටික අපි කියන මොකද්ද? අවයව කියලා. ඉතින් ළමයි මේ මම එක උදාහරණයක් ගත්තොත් එහෙම බෝඩ් එක මකා ගන්නම්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම ළමයි මෙන්න මෙහෙම. මම කියව නේද ප්‍රථමක සංඛ්‍යා කතාව. අපි ගත්තොත් එහෙම අපි උදාහරණයක් ගමු. මම A කියලා කුලකයක් ගන්නවා. ඔයගොල්ලෝ ප්‍රශ්න දෙන්න මෙන්න මේ විදිහට. හරිද? A කියලා කුලකයක් දීලා අපි ළමයි කුලක සංගල වරහන් ඇතුලේ තමයි දක්වන්නේ. හරිද? මම කියනවා 1ත් 10ත් අතර මොනවද? ප්‍රථමක සංඛ්‍යා කියලා. ප්‍රථමක සංඛ්‍යා. එතකොට ළමයි ඔයගොල්ලෝගෙන් ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ වගේ තමයි. ප්‍රථමක සංඛ්‍යා කියලා මෙන්න මෙම සංගල වරහන් ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට කියනවා
මෙහි මෙම කුල්ලකයේ අවයව ලියා දක්වන්න. හරිද ළමයි? ඕම තමයි අහන්නේ. එතකොට අපි මෙයාගේ අවයව ලියන්නේ කොහොමද? මම ඒ කියලා ලියලා ඉවරලා මුලින්ම අවයව ටික අඳුන ගන්නවා. මොනවද මේ අවයව? බලමු. 1ක් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා මොනවද? 2 3 ඉන්නවා 5 ඉන්නවා 7 ඉන්නවා. ඔච්චරයි නේද ළමයි ඉන්නේ. ඉතින් මේ කට්ටිය හරි මේ කට්ටිය තමයි ඔන්න අවයව ටික කියලා අඳුනගත්තා. දැන් මෙයාව අවයවයක් විදිහට ලියන්නේ කොහොමද? මෙන්න මෙහෙම ලියන්නේ. අපිට දුන්නේ කවුද? මෙන්න මේ A කියන කෙනා. මෙයා තමයි ප්‍රශ්නේ වගේනේ. එයාවම ආයේ ලියනවා ළමයි. ලියලා ඉවරලා මෙන්න මෙහෙම ලස්සනට සංගල වරහණක් ලියනවා. මෙන්න මෙහෙම ලස්සන සංගල වරහණක් ලියනවා. එයාගේ ඇතුලේ අපි මෙන්න මේ අවයව ටික කමා එක්ක මෙන්න මේ විදිහට ලියලා දක්වනවා. ඊට පස්සේ ආයෙ අපි සංගල වරහණකින් වහනවා. මොකක්ද කරේ? දුන්න එක්කෙනාම ලිව්වා. එයාගේ ඉස්සරහින් සංගල වරහණක් ඇඳලා ඉවරලා ඒ සංගල වරහණ ඇතුලේ අවයව ටික ලිව්වා. හරිද? අපිට ප්‍රශ්නේ දුන්නෙත් එහෙමමයි. අපි කරෙත් එහෙමම තමයි ළමයි. හරිද? අපි එතකොට අවයව ටික ලිව්වෙත් කුලකයේ අවයව ටික ලිව්වෙත් මේමම තමයි. හරිද? එතකොට ළමයි ඔන්න අපිට කුලකයක අවයව ටික ලියන්නේ කොහොමද? අවයව ටික අඳුනගන්නේ කොහොමද? අවයව ටික ලියලා මෙන්න මේ විදිහට ලස්සනට පෙන්වන්නේ කොහොමද කියන එක ගැන ඔන්න කතා කරා. හරිද? අපි තව උදාහරණ ටිකක් ඕනනම් ගමු. දැන් ඔයගොල්ලන්ට අභ්‍යාසවල බලන්න පුළුවන්. දෙකේ එක අභ්‍යාසය ඔන්න ඔයගොල්ලන්ට දැන් කරන්න පුළුවන්. ඊට පස්සේ තව ගත්තත් එක ළමයි අපිට ඊළඟට ඔයගොල්ලන්ට ඔව් ඒ අභ්‍යාසය කරන්න පුළුවන්. ඊළඟ අභ්‍යාසෙත් කරන්න පුළුවන්. දෙකේ දෙක අභ්‍යාසෙත් කරන්න පුළුවන්. දෙකේ දෙක අභ්‍යාසෙට තව පොඩි දේවල් ටිකයි ඕන. ඔන්න ළමයි දැන් අපි පාඩමෙන් භාගයකට වඩා ඉවරයි. කුලකයක් අඳුනගන්නේ කොහොමද කියලා දැන් පොඩි අවබෝධයක් තියෙනන්නේ. අඳුනගන්න පුළුවන්. නිශ්චිතවම අඳුනගන්න පුළුවන් දේවල් තමයි කුලකය. එතකොට එයාගේ ඇතුලේ තියෙන දේවල් තමයි අපි අවයව කියලා කිව්වේ. මෙයා තමයි කුලකේ මෙයා අවයව. මේ අවයව ටික ලියන්නේ කොහොමද කියන එක තමයි ඔන්න ලිව්ව විදිහ. කොහොමද? සංගල වරහන් ඇතුලේ කමා පාවිච්චි කරලා තමයි මේගොල්ලෝ වෙන් කරලා දක්වන්නේ. හරිනේ කතාව. හරි. ඊට පස්සේ ළමයි වෙන් රූප සටහන් කියලා කතාවක් මම කිව්වා. මේ වෙන් රූප සටහන් කියන එක මේ. ළමයි මෙයාවම තව පෙන්න විදිහක් තමයි වෙන් රූප සටහන් කියන්නේ. ඒ කියන්නේ ඔයා මෙහෙම ලියන එක්කෙනාම තව අපිට නිරූපණය කරන්න පුළුවන් විදිහක් තමයි මේ වෙන් රූප සටහන් කියන්නේ. මේක මේ ජෝන් වෙන් කියන එක්කෙනා තමයි අඳුන්වා දුන්නේ. ඉතින් එයාගේ නමින්ම මේක වෙන් රූප සටහන් කියලා ඉවරලා අඳුන්වා දීලා තියෙනවා. එයා ළමයි මෙන්න මෙහෙමයි කියන්නේ. හරිද? එයා කියනවා මෙන්න මේ කුලකයක අපි ලිව්ව අවයව ටික සංවෘත රූපයක් ඇතුළත. සංවෘත කියන්නේ වැහිච්ච නේද? මෙන්න මේ සංවෘත රූපයක් තුළ ලියා දැක්වීමෙන් අපිට වෙන් රූප සටහනක් නිරූපණය කරගන්න පුළුවන් කියලා එයා කියනවා ළමයි. මේ උදාහරණයෙන් මම ගන්නම්. මෙයාව වෙන් රූප සටහනක ලියන්නේ කොහොමද කියලා බලමු. කොහොමද ළමයි? අපි වෙන් රූප සටහනක හැඩයක් කියලා හේමම නෑ ළමයි. හරිද? අපි වෙන් රූප සටහන හැබැයි ගොඩක් වෙලාවට වෘත්ත තමයි අඳින්නේ. හැඩයක් කියලා අත්‍යවශ්‍ය නෑ. හැබැයි අපි වෘත්ත තමයි අඳින්නේ. මෙන්න මෙහෙම වෘත්තයක් ඇඳලා මේ ටික ඇතුලෙන් ලියන්න පුළුවන් ප්‍රමාණය වෘත්තයක් ඇඳලා මේ කුලකේ ඉන්න අවයව කීයද මේ අවයව ඔක්කොම ටික මෙයාගේ ඇතුලේ ලියනවා. තැනින් තැන ලියනවා ළමයි කමා මුකුත් දදා එහෙම ලියන්නේ නැහැ. අපි තැනින් තැන ඔහේ ලියනවා. හරි ඔන්න ලිව්වා. ලිව්වෙන් පස්සේ මොකද කරන්නේ? දැන් මෙයාගේ නම් ළමයි අපි A සමානයි කියලා සංගල වරහන ඇතුලේ තමයි මෙයාව පෙන්වන්නේ. දැන් මෙතන මෙයා තමා A කියලා අපි පෙන්වන්නේ කොහොමද? මෙතන ළමයි මෙන්න මෙහෙමයි. අපි A කියලා ලියලා මෙයාගේ ඉඳලා මෙයාට ඊතලයක් මෙන්න මෙහෙම පෙන්නනවා. අපි ඒකෙන් තමයි මේන් A කියලා ඔන්න නිරූපණය කරන්නේ. ඔන්න ළමයි එතකොට ලස්සනට වැඩේ ඉවර වෙගෙන යනවා. එතකොට ඔයගොල්ලන්ට මේක තමයි මූලික අවබෝධය. මේ මූලික අවබෝධය පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ගණන් වෙනස් වෙනවා. හැබැයි මේ මූලික අවබෝධය පාවිච්චි කරලා ඕනම ගණනක් හදන්න ගන්න පුළුවන් ළමයි. එතකොට කොහොමද? කුලකයක් අඳුන ගන්න විදිය කතා කරා අපි. ඒකෙන් අවයව ටික අඳුන ගන්න විදිය අපි කතා කරා. ඒ අවයව ටික පාවිච්චි කරලා අවයව ටික ලස්සනට මෙන්න මෙහෙම කුලකයක් දක්වන්නේ කොහොමද කියලා අපි කතා කරා නේද? සංගල වරහන් කමා පාවිච්චි කරලා මෙන්න මෙහෙම නිරූපණය කරන්නේ කොහොමද කියලා කතා කරා. ඊට පස්සේ අපි මේ නිරූපණය කරපු එක මොකද්ද? මෙන්න මෙහෙම වෙන් රූප සටහනක නිරූපණය කරන්නේ කොහොමද කියන එක කතා කරා ළමයි. ඉතින් සරලව ගත්තොත් ළමයි ඔන්න ඔයක තමයි කුලක පාඩමේ තියෙන්නේ. හරිද? ඉතින් ඇත්තටම ගත්තොත් කුලක පාඩම ඉවරයි වගේ තමයි ළමයි. අපි බලමු ඕනනම් තව මොනවද තියෙන්නේ කියලා. ඔයගොල්ලොන්ට හරිද? අවයවයක් වෙනවද නැද්ද කියන එක ගත්තොත් එහෙම ළමයි. දැන් ගත්තොත් එහෙම අපි උදාහරණයක් ගමු මේක. හරි.
මම ඔයගොල්ලෝගෙන් අහන දැන් හරි ඔයගොල්ලන්ට මම ප්‍රශ්න මොකක්ද දුන්නේ 1ත් 10ත් අතර ප්‍රථමක සංඛ්‍යා ඊට පස්සේ අපි අවයව ටික අඳුනගත්තා ඒ කතාව හරි ඊට පස්සේ අපි මේ අවයව ටික මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කියලා ඒකත් ලිව්වා හරි ඔයගොල්ලන්ට ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා මොකද්ද ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලෝගෙන් අපි හිතමු දැන් මේක රෝම ඉලක්කම් මේක තමයි ප්‍රශ්නේ ඊට පස්සේ ඔයගොල්ලන්ට කිව්වා මේක රෝම ඉලක්කම් 1 මේක රෝම ඉලක්කම් 2 ඒ කියන්නේ මොකද්ද පළවෙනි රෝම ඉලක්කම කුලකයේ අවයව ටික ලියා දක්වන්න හරිද ඊට පස්සේ මේක වෙන් රූප සරහනක දක්වන්න නිරූපණය කරන්න ඊට පස්සේ රෝම ඉලක්කම් 3 මොකද්ද රෝම ඉලක්කම් 3 අහන්නේ රෝම ඉලක්කම් 3 අහනවා මෙන්න මෙහෙම එකක් 6 මෙම ඒ කුලකයේ අවයවයක් වේද නොවේද 6 මෙම ඒ කුලකයේ අවයවයක් වේද නොවේද කියලා ඔයගොල්ලෝන් ඇහුවොත් අපි බලනවා ළමයි හරි කුලකයේ දිහා බැලුවා කුලකේ ඉන්නේ කවුද 2 3 5 7 6 ඉන්නවද නෑ 6 නෑ එහෙනම් මෙයා කුලකයක් වෙනවද අවයක් මේ කුලකයේ අවයවයක් වෙනවද ළමයි නෑ එහෙනම් අපිට කියන්න පුළුවන් අවයවයක් නොවේ කියලා අවයවයක් නොවේ කියලා ඉතින් ළමයි ඕක තමයි මූලික අදහස හරිද ඔය වගේ තමයි ඔයගොල්ලෝගේ කුලක පාඩමේ තියෙන්නේ අපි ගත්තොත් එහෙනම් අවයවයක් වේද නොවේද අඳුන ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට තමයි අපේ වැඩ ටික යන්නේ ළමයි එතකොට ඔන්න කුලක පාඩමත් හරි ඔයගොල්ලන්ට මූලික අදහසක් මම ලබා දුන්නා එහෙනම් ළමයි අපි ඊළඟ පාඩමේ ඉක්මනට හම්බෙමු එහෙනම් හැමෝම වැඩ ටික කරගන්න මේක කරලා ඉවර වෙලා මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා යුනිට් පේපර් එක අනිවාර්යෙන් කරන්න බැරි වුණ කට්ටිය යුනිට් පේපර් එක කරන්න කරලා ඉවරලා ඒතර මට අනිවාර්යෙන්ම WhatsApp එකට send කරන්න ළමයි ඒ වගේම ඔන්න අලුතෙන් සම්බන්ධ වෙන්න කැමති ළමයි ඉන්නවා නම් මෙන්න මේ පැත්තේ තියෙන WhatsApp number එකට ළමයි ඔයගලන්ට පුළුවන් message එකක් දාන්න නම ඒ වගේම ශ්‍රේණිය පාසල සඳහන් කරලා ඒතර ඔයගලන්ට පුළුවන් අපේ පන්ති වලට සම්බන්ධ වෙන්න. ඉතින් අපි ගණිතේ 7 8 9 ශ්‍රේණි වලට මූලික වශයෙන් බඳවා ගැනීම සිදු කරනවා තාමත් 6 ශ්‍රේණියේ බඳවා ගැනීම අවසන් ළමයි. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි වැඩ ටික යන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු ළමයි. හැමෝටම සුබ දවසක්.